හෙලෝ බ්‍රදර්ස්. හිටි හැටියේම මනුස්සයෝ 2000ක් විතර ගමකින් අතුරුදහන් වෙලා ගියොත් කොයි වගේද? මේක ඇත්ත සිද්ධියක්. අපි කතා කරමු. හිතන්න මුළු ගමක්ම එක මොහොතකින් අඩිපාරක්වත් ඉතුරු නොකර අතුරුදහන් වුණොත් 1930 නොවැම්බර් මාසයේ කැනඩාවේ අංජිකුණී විලාසල ඉනියුට් ගම්මානයේ සිද්ධ වුණේ අදටත් විද්‍යාවට පැහැදිලි කරන්න බැරි තරම් බියකරු අභිරහසක්. වෙනදා වගේම සුපුරුදු විදිහට ජෝබෙල් කියන දඩයන්කරුවා එදා රෑමේ ගමට එද්දී මුළු ගමම ගල් ගැහිලා වගේ නිහඬයි. ගෙවල් ඇතුලේ ලිප් පත්තු වෙනවා. කෑම පිසෙමින් තිබුණා. ඒත් එක මිනිස්සෙක්වත් නැහැ. හරිම අමුතු දේ තමා ගමේ හිටපු බල්ලෝ 7 දෙනාම මිය ගිහින් හිටියා. ඒත් ඒ ගෙවල් ඇතුලේ බල්ලන්ට කන්න ඇති තරම් කෑම තිබුණා. බල්ලෝ බඩගින්නේ මැරෙනකම් මිනිස්සුන්ට මොකද වුනේ? අනිත් අద్භූතම සිදුවීම තමා මලවුන්ගේ අතුරුදහන් වීම. බිය දෙගුණ කරමින් ගවේෂකයන් තවත් දෙයක් දැක්කා. ගමේ තිබුණු පෞරාණික සොහොන්කොත් පවා හාරලා මල සිරුරු අතුරුදහන් කරලා තිබුණා. සීතල හිම තට්ටු උඩ කිසිම අඩිපාරක්වත් නැතුව ජීවතුන් අතර ඉන්න අය විතරක් නෙවෙයි මල ගිය අයත් අතුරුදහන් වුණේ කොහොමද? මේක අදටත් ලොකු ප්‍රශ්නයක්. අද්භූත බලවේගය The Underground Abduction. සමහරු කියන්නේ එදා රෑ අහසේ අද්භූත නිල් එලි සැරිසරු බවයි. තවත් මතයක් තියෙනවා අමුතු ආලෝක ධාරා මගින් මිනිසුන්ව පොළොව යටට ඇදගත්තා කියලා. මිනිසුන් 2000කගේ සිරුරු අදටත් හමු වෙලා නැහැ. ඔවුන්ව පිටසක්වල ජීවින් පැහැරගත්තද? නැත්නම් ඔවුන් අද්භූත ලෙස පොළොව යටටම බිලි වුණාද? Ending The Question. විද්‍යාවට අදටත් මේක අභිරහසක්. ඔයා හිතන්නේ මිනිස්සුන්ට මොනා වුණා කියලාද? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මිස්ටර් ඕරෝව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.